හරි. අපි අද කතා කරන්න යන්නේ ඔයාලට තියෙන පළවෙනි පාඩම sannivedana අධ්‍යයනෙහි ආරම්භය හා විකාශය. එතකොට මේ පළවෙනි පාඩමේ කතා කරන්නේ මේ සබ්ජෙක්ට් එක පටන් ගත්තේ කොහොමද සහ ව්‍යාප්ත වුණේ කොහොමද කියලා. අපි බලමු වැදගත්ම කරුණු මොනවද කියලා. මෙතන තියෙනවා හැඳින්වීමක්. ඔයාලා මේ හැඳින්වීම කියව ගන්න ඕනේ. මේ හැඳින්වීමේ තියෙන ප්‍රධානම වැදගත් කරුණු විදිහට ගත්තොත් මෙන්න මේ ප්‍රකාශනය ග්‍රූන්වර්ල්ඩ් ප්‍රකාශනය මේ ග්‍රූන්වර්ල්ඩ් ප්‍රකාශනය ඉදිරිපත් කරේ යුනෙස්කෝ සංවිධානය විසින් 1982 වසරේදී. ඒ වගේම තමයි මේකේ වැදගත්ම කාරණාව තමයි මාධ්‍ය අහිතකර බලපෑමෙන් ළමයි හා තරුණ පරපුර මුදවා ගන්න ඕනි කියලා ප්‍රධාන වශයෙන්ම ප්‍රකාශ කරේ මෙන්න මේ යුනෙස්කෝ සංවිධානය විසින් අනිකුත් කරපු මේ ග්‍රූන්වර්ල්ඩ් ප්‍රකාශනය. ඒ වගේම වැදගත්ම කාරණාවක් තමයි පාසලේ ප්‍රාථමික ශ්‍රේණියේ සිට මාධ්‍ය අධ්‍යාපනය ලබා දිය යුතු බව මෙම සංවිධානය විසින් හඳුන්වා දෙලා නිර්දේශ කරලා තියෙනෙත් මෙන්න මේ ග්‍රූන්වර්ල්ඩ් ප්‍රකාශනය තුලින්. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. මොකද MCQ ගොඩක් අහනවා එන්නේ කොටසෙන්. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මේ ලෝක යුද්ධ අපි ඇත්තටම කතා කරොත් එහෙම ඉස්සලාම මේ වගේ සබ්ජෙක්ට් එකක් ඉස්සලාම තිබ්බේ නැහැ. මේ සබ්ජෙක්ට් එකේ කොටස් ඒ කියන්නේ sannivedanaya පිළිබඳව මාධ්‍ය පිළිබඳව මේ හැම දෙයක්ම සාකච්ඡා කරේ වෙන වෙන විෂය කාණ්ඩවල. අපි ගත්තොත් සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, ඉංග්‍රීසි මෙන්න මේ වගේ විෂයන් වල තමයි මේ sannivedanaya සහ මාධ්‍ය පිළිබඳව අවබෝධය ලබා දීලා තියෙන්නේ ඉස්සර කාලේ. ඉතින් ඊට පස්සේ මොකද වුනේ මේ මාධ්‍ය දියුණුවත් සමගම විද්වත්හු හිතුවා මේ විෂය පිළිබඳව වෙනමම පුළුල් විදිහට අපි ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව අපි ගත්තොත් මේකේ ආරම්භය ගත්තොත් යුද්ධ කාලයේ දැන් දන්නවා කාර්මික විප්ලවය ඊට පස්සේ පළවෙනි ලෝක යුද්ධය දෙවෙනි ලෝක යුද්ධය මේ ලෝක යුද්ධ අනුසාරයෙන් තමයි මේ මාධ්‍ය කියන දේ ආරම්භ වෙන්නේ. අපි ගත්තොත් උදාහරණයක් විදිහට රේඩියෝ එක ගුවන් විදුලිය ගත්තාම මේ ගුවන් විදුලිය ප්‍රධාන වශයෙන්ම නිර්මාණය කරන්නේ මේ යුද්ධ කටයුතු වල තොරතුරු හුවමාරු කරගන්න. ඒ කියන්නේ යුද්ධය වෙන අවස්ථාවේ ඒ පිළිබඳ තොරතුරු සහ ඒ පිළිබඳ වටපිටාව ඒ රාජ්‍යකාරී වල නියුතු සේවකයන්ට දැන්වීම සඳහා තමයි මේ රේඩියෝ නැත්නම් අපි කියන්නේ ගුවන් විදුලිය හදලා තියෙන්නේ ඉස්සෙල්ලාම. ඒක තමයි ඒකේ අරමුණ. ඊට පස්සේ දැන් යුද්ධය ඉවර වුණාට පස්සේ දැන් ඉතින් ආයෙ වැඩක් නැහැනේ අපිට. ඊට පස්සේ යුද්ධ කටයුතු ගැන දැනගන්න විදිය ඕනෙත් නැහැ. යුද්ධ ඉවරයි. ඒක නිසා මොකද කරේ මේ ගුවන් විදුලිය කියන උපකරණය භාවිතා කරලා මිනිසුන්ව තෘප්තිමත් කරන්න, මිනිසුන්ව සතුටු කරන්න. ඒ වගේම මිනිසුන්ට තොරතුරු සම්පාදනයට භාවිතා කරා. ඒතකොට අද වෙනකොට මේ වැඩි දියුණු වෙලා තියෙන්නේ මෙන්න මේ ගුවන් විදුලිය අනුසාරයෙන්. දැන් අපි ගත්තොත් ගුවන් විදුලිය ඉස්සල්ලාම් පාවිච්චි කරේ මේ රසාස්වාදයටවත් නැත්නම් මේ තොරතුරු සම්පාදනයටවත් නෙවෙයි. ඒක ඉස්සල්ලාම් භාවිතා කරේ තොරතුරු ඒ කියන්නේ යුද්ධමය කටයුතු සඳහා තමයි භාවිතා කරේ. ඊට පස්සේ මේ යුද්ධෙන් පීඩාවටපත් වුණ මිනිස්සුන්ගේ මානසික තත්ත්වය ගොඩනගා ගැනීමට තමයි මේගොල්ලෝ ප්‍රධානම විදිහට මේ සින්දු එතකොට කතා මේ දේවල් පටන් ගත්තේ. ඉතින් මේ සබ්ජෙක්ට් එක ගැන කතා කරනකොට ඉස්සල්ලාම ඒ කියන්නේ පළවෙනිම කාල පරාසයේදී මුදල් හිපෙීමට ඊට පස්සේ තමන්ගේ ධනවත්භාවය ප්‍රකාශ කිරීමට මේ මාධ්‍ය කියන දේ මිනිස්සු භාවිතා කරා. දැන් අද වෙනකොටත් ඔයාලට දකින්න පුළුවන් මේ වගේ අවස්ථා. ඒකත් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මතක තියාගන්න ඕනේ මේ විෂයන් විශේෂ ශාස්ත්‍ර තුන. මොනවද? මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව හා දේශපාලන විද්‍යාව. මේ විශේෂ ශාස්ත්‍ර වලින් තමයි මේ sannivedana අධ්‍යයනය කියන දේ ඉස්සරලා කියන්නේ මේ විෂය ගොඩනගා ගන්නට කලින් මේ විෂය පිළිබඳ කියන්නේ sannivedana පිළිබඳව මාධ්‍ය පිළිබඳව මේ කරුණු ඉගෙනුවේ මෙන්න මේ විෂයන් තුනේ. මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව සහ දේශපාලන විද්‍යාව.
ඒ වගේම මෙන්න මේ පුද්ගලයන් තුන්දෙනා මතක තියාගන්න ඕනේ. මොකද මේ පුද්ගලයෝ එකතු වෙලා තමයි මේ විෂය ආරම්භ කරන්න මූලික වුණේ. කවුද? චාල්ස් හෝටන් කෝලි. ඔහු සමාජ විද්‍යා ශාස්ත්‍රයේ තමයි නියැලුනේ. එතකොට වෝල්ටර් ලිප්මාන් දේශපාලන විද්‍යා ශාස්ත්‍රයේ, ජෝන් ඩුවී අධ්‍යාපන විද්‍යා ශාස්ත්‍රයේ. එතකොට මතක තියාගන්න ඕනේ මේ ශාස්ත්‍ර මොකද්ද සහ පුද්ගලයාගේ නම මොකද්ද කියලා. ඒ වගේම මතක තියාගන්න මේ පුද්ගලයෝ විසින් රචනා කරපු ග්‍රන්ථ තියෙනවා, පොත් තියෙනවා. ඒ වගේ නම් ටිකක් මතක තියාගන්න. මොකද MCQ අහන්න පුළුවන් මෙන්න මේ වගේ කොටස් වලින්. චාල්ස් කූලි සමාජ සංවිධානය කෘතිය, එතකොට වෝල්ටර් ලිප්මාන් ජනමතය කෘතිය, ජෝන් ඩුවී ජනතාව හා ඔවුන්ගේ ගැටලු. දැන් අපි ගත්තොත් මේ විදිහට මේ කෘතිවල නම් ඇත්තටම මේගොල්ලෝ මේ ලියලා තියෙන සිංහලෙන් නෙවෙයි. ඒගොල්ලෝ ඇත්තටම මේක ආරම්භ කරන්න මුල්ුණේ ඇත්තටම අපි ගත්තොත් ඒ කතාව හිට්ලර්ගේ පාලන කාලයේ ඒ ජර්මනියේ හිටපු විද්වතුන්, ඒ උගත් කට්ටිය, ඒ යුනිවර්සිටිස් වල ඉගෙනගත්තු කට්ටිය මේ හිට්ලර් විසින් පනලා දානවා. එතකොට මොකද වෙන්නේ? ඒ විද්වතුන්, ඒ බුද්ධිමත් කට්ටිය ඒගොල්ලෝ යනවා ඇමරිකාවට. ඊට පස්සේ ඇමරිකාවේ තිබ්බ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබලා, එතකොට ඒ වගේ රිසර්ච් කරලා තමයි මේ විෂය පිළිබඳ ඒගොල්ලෝ වැඩිදුර හදාarලා තමයි මේ විෂය ආරම්භ කරලා තියෙන්නේ. එතකොට මේ විෂය පළවෙනිටම ආරම්භ කරලා තියෙන්නේ ඇමරිකාව. එතකොට ඒ වගේ රටවල් වල කතා කරන්නේ ඉංග්‍රීසි තමයි භාවිතා කරන්නේ. එතකොට මේ පොත් ලියලා තියෙන්නේ යාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එතකොට අපි ගත්තොත් චාල්ස් කූලි සෝෂල් ඕගනයිසේෂන්. එතකොට සමාජ සංවිධානය කියන්නේ සෝෂල් ඕගනයිසේෂන්. වෝල්ටර් ලිප්මාන් පබ්ලික් ඔපීනියන්. එතකොට ජෝන් ඩුවී public and its problem. right like that way. ඒ විදිහට තමයි නම් මේවට තියෙන්නේ. දැන් අපි සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න නිසා සිංහල විදිහට කන්වර්ට් කරලා තමයි තියෙන්නේ. ඒ වගේම මතක තියාගන්න මෙන්න මේ චූටි ඩෙෆිනිෂන් එක. මෙන්න මේ චාල්ස් හෝටන් කූලි විසින් කියපු ඔහුගේ මතය මොකද්ද? මානව සම්බන්ධතා පවත්වා ගැනීමේ හා වර්ධනය කිරීමේ යන්ත්‍රණය සංවිධානයේ බව. සංනිවේදනයේ බව. දැන් සංනිවේදනය කියන දෙයටත් විවිධ මත තියෙනවා. සංනිවේදනය කියන්නේ දැන් අපි සරලව ගත්තොත් සංනිවේදනය කියලා කියන්නේ අදහස් හා හැඟීම් මේ දේවල් හුවමාරු කර ගැනීම. එතකොට චාල්ස් හෝටන් කූලි විග්‍රහ කරන විදිහට සංනිවේදනය කියන්නේ මානව සම්බන්ධතා පවත්වා ගැනීමේ හා වර්ධනය කිරීමේ යන්ත්‍රණය කියලා මතක තියාගන්න. මොකද MCQ අහන්න පුළුවන් මෙන්න මේ කොටසෙනුත්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ අර හිට්ලර්ගේ ඒ වගේම මෙන්න මේ පුද්ගලයෝ ටික හැරල්ඩ් ඩී ලැස්වෙල්, කර්ට් ලෙවින්, පෝල් ලැසාස්ෆෙල්ඩ්, කාල් හව්ලන්ඩ් and විල්බර්ස්ට්‍රාම්, ජෝර්ජ් ගාබ්නර් මෙන්න මේ විද්වතුන් විසින්, ඒ වගේම ක්ලෝඩ් ෂැරොන් and වොරන් වීබර් මේගොල්ලෝ ඉංජිනේරු විෂය පිළිබඳව අවබෝධයක් තිබ්බ කට්ටිය. මෙන්න මේ පිරිස එකතු වෙලා තමයි මේ සබ්ජෙක්ට් එක, මේ විෂය ආරම්භ කරන්න මුල් වෙලා කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම මත තියාගන්න ඕනේ මෙන්න මේ මහාචාර්ය විල්බර්ස්ට්‍රාම්. මොහු තමයි සංනිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය විෂයක් විදිහට ආයතනගත කරන්න පියවර ගත්තු පුද්ගලයා. කවුද? මහාචාර්ය විල්බර්ස්ට්‍රාම්. ඒ අතර ජනමාධ්‍ය පාසල්, සංනිවේදන පර්යේෂණ ආයතන ස්ථාපනය කිරීම හා විශ්වවිද්‍යාල සඳහා නව අධ්‍යයන අංශ ආරම්භ කිරීම පෙන්වා දිය හැකිය. එතකොට මේ මහාචාර්ය විල්බර්ස්ට්‍රාම් විසින් තමයි මේ විෂය ආරම්භ කරලා ඒවා ජනමාධ්‍ය පාසල් වල හදලා, ඒ වගේම සංනිවේදන පර්යේෂණ ආයතන ස්ථාපනය කරලා, ඒ වගේම විශ්වවිද්‍යාලවල නව අධ්‍යයන අංශ. දැන් අපි ගත්තොත් විශ්වවිද්‍යාලවල එක එක ඩිපාර්ට්මන්ට්ස් තියෙනවනේ. එතකොට මේ මේ මීඩියා විෂය පිළිබඳව අංශ, විවිධ අංශ, අධ්‍යයන අංශ, ඩිපාර්ට්මන්ට්ස් හදලා තියෙන්නේ මෙන්න මේ පුද්ගලයා විසින්. කවුද? මහාචාර්ය විල්බර්ස්ට්‍රාම්. ඒ වගේම මතක තියාගන්න ඕනේ සංනිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය විෂයක් ලෙස ඉගැන්වීම ආරම්භ කළ පළමු විශ්වවිද්‍යාලය වන්නේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලයයි. එතකොට මෙන්න මේක ගොඩක් ළමයි පටල ගන්නවා. දැන් තව ඉදිරියට එනවා රිසර්ච් එකක්
උදව් කරපු විශ්වවිද්‍යාලයක් පෙනිසිල්වේනියා කියලා. එතකොට මේ දෙක පටල ගන්න එපා. මේ තියෙන ඉලිනොයිස් විශ්වවිද්‍යාලය. දැන් ඊළඟට හම්බෙන්නේ පෙනිසිල්වේනියානු විශ්වවිද්‍යාලය. එතකොට ඉලිනොයිස් විශ්වවිද්‍යාලය තමයි පළවෙනි විශ්වවිද්‍යාලය. පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලය කියලා කියන්නේ විල්බර්ෂාම් විසින් කරපු රිසර්ච් එකට උදව් කරපු විශ්වවිද්‍යාලය. අපි මේ ටිකත් කියවලා බලමු. 1960 දශකයේ මුල් භාගයේදී සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව සහ ඉංග්‍රීසි භාෂාව ආදී විශේෂ ක්ෂේත්‍ර තුල අන්තර්ගතව තිබූ sannivedana අධ්‍යයනය ස්වාධීන විශේෂ ක්ෂේත්‍රයක් ලෙස වෙනම අධ්‍යයනය කිරීම ආරම්භ විය. දැන් අර විදිහට වෙන වෙන සබ්ජෙක්ට් වල ඇතුලේ උගන්වපු කොටස් දැන් මොකද කරන්නේ? ඒවා ටික වෙනම එළියට අරගෙන ඒ ටික වෙනම පෙළගස්සලා වෙනමම විෂයක් විදිහට දැන් ඉගැන්වීම් කටයුතු කරනවා. ජනමාධ්‍ය මගින් ඉදිරිපත් වූ සංදේශ සහ මාධ්‍යයන්ගේ ක්‍රියාකාරීත්වයේ ජන ජීවිතයේ සියලු දේ කෙරෙහි බලපෑම් ඇති කිරීමට හේතු වන බව 60-70 දශකවල sannivedana ශාස්ත්‍රයේ විද්වතුන් විසින් සිදු කරන ලද පරේක්ෂණ අධ්‍යයනය මගින් අනාවරණය කර ගන්නා ලදී. ඊට පස්සේ මොකද දැන් මෙහෙම සබ්ජෙක්ට් එකක් හදාගෙන දැන් බලනවා දැන් මේකේ අන්තර්ගතයට එකතු කරන්න ඕනේ කරුණු මොන හරි තියනවාද කියලා. දැන් ඒ අතර ගත්තාම මේ මාධ්‍ය මගින් මිනිස්සුන්ට සහ සමාජයට ඇති කරන බලපෑම කොහොම විදිහේ බලපෑමක්ද කියලා මේගොල්ලෝ හිතනවා. දැන් අපි ඒකෙදි ගත්තාම මෙන්න මේ කරපු පරීක්ෂණයේ රිසර්ච් එක ගැන ඔයාලගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. විශේෂයෙන් දැන් ඒ කාලේ අපි ගත්තොත් රූපවාහිනී මාධ්‍ය තමයි ගොඩක්ම තිබ්බේ. ඒ වගේම තමයි මේ රූපවාහිනී මාධ්‍ය නිසා දරුවන්ට ඇතිවන බලපෑම ගැන මහාචාර්ය විල්බර්ෂාම් විසින් රිසර්ච් එකක් පරීක්ෂණයක් කරලා තියෙනවා. එතකොට ඒකට උදව් කරා විශ්වවිද්‍යාල පරීක්ෂණ කණ්ඩායමක්. ඒ පරීක්ෂණ කණ්ඩායම අයිති විශ්වවිද්‍යාලය තමයි පෙනිසිල්වේනියානු විශ්වවිද්‍යාලය. University of Pennsylvania. එතකොට මේ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායම හා එක් වෙලා තමයි මහාචාර්ය විල්බර්ෂාම් මැදිහත් වීමෙන් මේ පරීක්ෂණය කරන්නේ. එතකොට මේ පරීක්ෂණයේදී ප්‍රධානතම හේතුව තමයි රූපවාහිනී මාධ්‍ය දරුවන් කෙරෙහි කොච්චරනම් බලපෑමක් කරනවද. එතකොට මේකට එයාලා දැන් රිසර්ච් එක කරන්න කොටස් කණ්ඩායම් දෙකක් ගත්තා. ළමයි කණ්ඩායම් දෙකක් ගත්තා. එක කණ්ඩායමකට violent cartoons ප්‍රචණ්ඩකාරී කාටුන් පෙන්නුවා. අනිත් කට්ටියට ප්‍රචණ්ඩකාරී නොවන කාටුන් පෙන්නුවා. ඊට පස්සේ බැලුවා මේගොල්ලන්ගේ ඩිෆරන්ස් එකක් වෙනසක් තියෙනවද කියලා. දැන් මේ ළමයි අම්මලා තාත්තලා කියන දේ අහන්නෙත් නැහැ. මොකද කරන්නේ හැම වෙලෙම ටීවී එක බල බල ඉන්නවා. එතකොට දැන් තමන්ගේ පවුලත් එක්ක තියෙන ඒ සම්බන්ධතාවයේ බිඳහැලෙනවා. එතකොට sannivedanayak මොනවත් වෙන්නේ නැහැ. තමන්ගේ අවශ්‍යතා මොනවද කියලා දන්නේ නැහැ. ඒ වගේම විවිධ කරුණු ගැන අවබෝධයක් නැහැ. යාලා කාටුන් බලනවා විතරයි. දැන් අද සමාජෙනොත් අපිට මේ දේවල් බලා ගන්න පුළුවන්. මොකද පුංචි ළමයි ගොඩක්ම ඇබ්බැහි වීමකින් වගේ මේ මාධ්‍ය භාවිතා කරනවා. එතකොට මාධ්‍යයෙන් ලබා ගන්න ඕනි ඵලය ඒගොල්ලෝ ලබා ගන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ බොරුවට කාලේ නාස්ති කරන එක තමයි ගොඩක්ම කරන්නේ. මොකද කාටුන්ස් බලුවා කියලා වෙලා, ඒ කියන්නේ කාටුන්ස් වර්ග තියෙනවා. දැන් අපි ගත්තොත් එම අධ්‍යාපනික කාටුන්ස් තියෙනවා. ඒවා බැලුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේගොල්ලෝ බලන්නේ violent cartoons, ප්‍රචණ්ඩකාරී ගැටුම් තියෙන, හැම වෙලේම තරහ අරගෙන ඉන්න charactersලා ඉන්න. මෙන්න මේ වගේ චරිත තියෙන කට්ටිය තමයි බලන්නේ. ඒතකොට ඒ ළමයිත් බලනවා ඒ චරිත වලට ආරෝපණය වෙන්නේ. ඉතින් ඒක නිසා මේකෙන් මොන වගේ බලපෑමක්ද ඇති වෙන්නේ කියලා මේගොල්ලෝ පරීක්ෂණය කරනවා. බලමු මේ පරීක්ෂණය මොනවද ආපු outcomes කියලා. අපි ගත්තාම මෙතන වෙනස්කම් තුනක් දක්නට ලැබෙනවා. මොනවද ඒ? පළවෙනි එක තමයි වේදනාත්මක දේ පිළිබඳ දරුවන්ගේ සංවේදීතාව අඩුවීම. ඒ කියන්නේ මොනවා හරි sensitive දෙයක් තිබ්බත් මොනතරම් දෙයක් තිබ්බත් එයාලා ඒකට කිසිම සංවේදීතාවක් පෙන්වන්නේ නැහැ. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව දරුවන් ඔවුන් ජීවත් වෙන පරිසරය හා අවඩ ලෝකය පිළිබඳ බියක් ඇති කර ගැනීම. මොකද දැන් violent cartoons ප්‍රචණ්ඩකාරී cartoons වල පෙන්වන්නෙම ගැටුම් නේද? ඒ වගේම භයානක චරිත. ඉතින් මේ පොන්චි ළමයි හිතනවා අපේ වටපිටාවෙත් මේ වගේ කට්ටිය ඉන්නවා ඇති. දැන් ඔයාලට හොඳටම එක්ස්පීරියන්ස් ඇති. තමන්ගේ නංගිලා මාලිලා ඉන්නවා නම් ඒගොල්ලෝ මේ කාටුන් බලලා ඉවරලා ඕනේ පොල්ලක් එහෙමත් අරගෙන ඇවිල්ලා කියනවා මේ මෙතන මෙහෙම කෙනෙක් ඉන්නවා. දැන් අපි මෙයාත් එක්ක ෆයිට් කරන්න යන්නේ. so like that way. එයාලා එහෙම කියනවා නේ. එයාලත් ඒ චරිත ආරෝපණය කරගෙන මේ වගේ කට්ටිය ඉන්නවා, මේ වගේ භයානක කට්ටිය ඉන්නවා කියලා ඒගොල්ලොත් හරිම බයෙන් තමයි ජීවත් වෙන්නේ.
ඒ වගේම තුන්වෙනි කාරණාව තමයි අන් අය සමග කටයුතු කිරීමේදී ආක්‍රමණශීලී වන්නටත් ඉක්මනින් ආරවුල් ඇති කර ගන්නටත් දරුවන් තුළ නැඹුරුව වැඩි වීම. ඒ කියන්නේ දැන් මෙතන හැම වෙලේම මේ ප්‍රචණ්ඩකාරී කාටුන් වල පෙන්වන්නෙම ගැටුම්. නේද? එතකොට පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ මොන හරි සංවිධානය කරනවා ඒකලා ඒගොල්ලෝ ගහ ගන්නවා මේ සමහර අය මැරෙනවා මෙන්න මේ වගේ දේවල් නේ දකින්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලොත් හිතන්නේ ඒගොල්ලොත් ඔටෝමැටිකලි ඒ ජීවිතේටම ඇඩැප්ට් වෙනවා. ඒකල වෙල මොකද කරන්නේ ඒගොල්ලොත් අම්මලා තාත්තලා මොන හරි කිව්වත් ඒගොල්ලෝ රණ්ඩු වෙන්න යනවා. එතකොට යාළුවොත් එක්කවත් ඒගොල්ලෝ හරියට කමියුනිකේෂන් එකක් නැති සංවිධානයක් නැති හින්දා ඒගොල්ලෝ ඉක්මනටම ආරවුල් ඇති කර ගන්නවා. ඉතින් මේගොල්ලෝ සමහර වෙලාවට මේගොල්ලෝව කන්ට්‍රෝල් කරන්නත් බැරි තරමටම මේගොල්ලෝ ආක්‍රමණශීලී වෙනවා. ඉතින් මෙන්න මේ කොටස් තුන වල හොඳ බල තියාගන්න මේ වෙනස්කම් තුන. මොකද මේ ඒ වගේම එක්සැම්පල් උත් එක්කන් දැන් අපි ගත්තොත් එහෙම මේවට අපිට එක්සැම්පල් ඇත්තටම ටීවී එකේ එහෙම තියෙන කාටුන්ස් වල නම් ලිව්වත් කමක් නැහැ මේවට. එතකොට ඔයාලට ලියන්න පුළුවන් මෙන්න මේ වගේ වෙනස්කම් අපිට දකින්න පුළුවන්. දැන් අද සමාජය උනත් මේ වගේ වෙනස්කම් අපිට දකින්නට ලැබෙනවා සමාජ මාධ්‍ය නිසා. එතකොට දැන් ඒ කාලේ ගත්තාම මේ මෑස් මීඩියා නැත්නම් ජනමාධ්‍ය නිසා මේ රූපවාහිනී කියන්නේ ජනමාධ්‍යයක්නේ. එතකොට ජනමාධ්‍ය නිසා ඇති වුණු බලපෑමක් තමයි මෙන්න මේ විදිහට මේ වෙනස්කම් ටික ගන්න පුළුවන්. එතකොට ඔයාලා මේ වෙනස්කම් තුනත් හොඳට මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි තියෙනවා මාධ්‍ය මගෙන් සමාජය වෙත සිදු කරනු ලබන බලපෑම අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ අධ්‍යයන හේතුවෙන් sannivedana අධ්‍යයන ශාස්ත්‍රයේ තවදුරටත් සංවර්ධනය විය. දැන් මෙහෙමනේ දැන් මේ පුංචි ළමයිට මෙච්චර ඉෆෙක්ට් එකක් කරනවා නම් අනිත් සමාජයේ ඉන්න අනිත් කට්ටියටත් මේ වගේ ඉෆෙක්ට් එකක් කරනවානේ. එතකොට මේගොල්ලෝ හිතුවා අනිවාර්යයෙන්ම මේ පිළිබඳ අපි අධ්‍යයනය කරන මේ පිළිබඳ අපි ඉගෙන ගන්න ඕනේ. මොකද නැත්තම් දැන් බලන්න කොච්චර වෙනස්කම් ඇති වෙනවද මේ සමාජයේ ඉන්න පුංචි දරුවන්ගේ ඉඳන් වැඩිහිටියා දක්වාම වෙනස්කම් ඇති වෙනවා මේ සමාජ මාධ්‍ය නිසා. සමාජ මාධ්‍ය දැන් අද කාලේනේ ඒ කාලේ තිබ්බ මාධ්‍ය ජනමාධ්‍ය නිසා කොච්චරනම් මේ විදිහට වෙනස්කම් ඇති වෙනවද කියලා මේගොල්ලොන්ට තවත් ආශාව වැඩි වුණා මේ විෂය පිළිබඳ තවදුරටත් හදාරන්න. ඒ පිළිබඳ තව රිසර්ච් කරලා බලන්න. ඊට පස්සේ 1960 සහ 70 දශක වන විට ජනමාධ්‍ය විසින් සමාජ වෙත එල්ල කළ බලපෑම 80 සහ 90 දශකවල අංකිත තාක්ෂණයේ මෙවලම් භාවිතයට පැමිණීම සහ වර්තමානයේ වන විට නවමාධ්‍ය ජනමාධ්‍යවල ක්‍රියාකාරීත්වයේ sannivedana අධ්‍යයන ශාස්ත්‍රයේ විෂයපත්‍ය තවදුරටත් පුළුල් කිරීමට හේතු වී ඇත. දැන් ඒ කාලේ තිබ්බ ජනමාධ්‍ය. ඊට පස්සේ ඒක අංකිත තාක්ෂණය කියලා කියන්නේ මාධ්‍ය මෙවල කියන්නේ කම්පියුටර්ස් මෙන්න මේ දේවල්. ඒ වගේම අපි ගත්තොත් දැන් අද කාලේ තියෙන සමාජ මාධ්‍ය සෝෂල් මීඩියා මේ දේවල් වර්ධනය වෙන්න එක දැන් මෙහෙම තාක්ෂණික මෙවලම් ගත්තම අපිට කියන්න පුළුවන් printers. මොකද මේ නිවුස් පේපර්ස් පුවත්පත් කියන්නේ ජනමාධ්‍ය. මේ මාධ්‍ය මේ එන්න විවිධ මාධ්‍ය එන්න මේ මාධ්‍ය පිළිබඳව ඉගෙන ගන්න ඕනි කියලා මේගොල්ලෝ හිතුවා. දැන් අද වෙනකොටත් මේ සබ්ජෙක්ට් එක අනිවාර්ය විෂයක් කරන්න පුළුවන්. මොකද හැම මුංචි ළමයාගේ ඉඳන් වැඩිහිටියා දක්වාම මේ ජනමාධ්‍ය නිතර භාවිතා කරනවා. ඒක නිසා මේ ජනමාධ්‍ය හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා මේගොල්ලොන්ගේ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. sannivedana විෂය සජීවී මෙන්ම සක්‍රීය විෂය ශාස්ත්‍රයකි. sannivedana තාක්ෂණයේ නැගීමත් සමග අතීතයේ සිට sannivedana අධ්‍යයන ශාස්ත්‍රයේ වර්ධනය වී ඇත. එසේම වර්තමානයේ සහ අනාගතයේද මෙම විෂය sannivedana තාක්ෂණයේ දියුණුව නවීන sannivedana මෙවලම් සහ ඒවා භාවිත කිරීමේ ස්වභාවය සහ එමගින් සමාජය වෙත කරනු ලබන බලපෑම අනුව වෙනස් වේ. එතකොට දැන් අදින් මේක නවත්තන්න බෑ. දැන් අපි ගත්තොත් අනිත් සබ්ජෙක්ට් වගේ අනිත් විෂයන් වගේ මේක අප්ඩේට් වෙන්නේ නැති සබ්ජෙක්ට් එකක් නෙවෙයි. හැම වෙලේම හැමදාම අප්ඩේට් වෙනවා. මොකද සමාජ මාධ්‍ය මේ මාධ්‍ය දැන් අද කාලේ ගත්තාම මාධ්‍ය කියන දේ ගොඩාක් ලොකු පුළුල් පරාසයක විශ්සිරලා තියෙනකොට ඒක ඉගෙන ගන්නවා කියන දේ කොච්චරද කියලා නෑ. හැමදාම මොන හරි අලුත් දෙයක් නිපද වෙනවා. ඒක නිසා ඇත්තටම හොඳ සබ්ජෙක්ට් එකක් මේක. මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න එකෙන් ගොඩක් ඔයාලට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. අපි බලමු ඊට ටිකක් sannivedana අධ්‍යයනය කිරීමේ ශාස්ත්‍රයේ මේ වගේ පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ. මගේ ජාතික ජාත්‍යන්තර තලයේ විවිධ අවස්ථා ගොඩනැගී ඇති බව පිළිබඳ ඕන් දැනුවත් කර යුතුයි. කියන්නේ අපි ගත්තොත් ලංකාවේ විතරක් නෙවෙයි වෙන ලෝකේ වුණත් වෙන රටවල වුණත් මේ දේවල් ඉගෙනගෙන තියෙනවා නම් මීඩියා මේ සබ්ජෙක්ට් එක හොඳට ඉගෙනගෙන තියෙනවා නම් ඔයාලට ජොබ් ඔපචුනිටිස් ගොඩක් තියෙනවා. ජොබ්ස් ගොඩක් තියෙනවා මේ ෆීල්ඩ් එකේ. අපි බලනවා දැන් ඊළඟ පාඩම් වලදී ඔයාලට ඒ පිළිබඳ අවබෝධයක් දෙනවා.
දැන් අපි ගත්තොත් මෙතන sannivedana අධ්‍යයන ශාස්ත්‍රය පිළිබඳ ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කිරීමෙන් ඔයාලට මෙන්න මේ කියන දේවල් ටික ලබා ගන්න පුළුවන්. මෙන්න මේ කියන වාසි ටික ලබා ගන්න පුළුවන්. බලමු අපි මොනවද කියලා. පළවෙනි එක තමයි ජාතික හා ජාත්‍යන්තර වශයෙන් sannivedana ක්‍රියාදාමය හා මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය. ඒ කියන්නේ අපේ රටේ මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ වගේම නොනැවති අපිට ජාත්‍යන්තර තලයේ ජාත්‍යන්තර විවිධ මාධ්‍ය වැඩ කරන්නේ කොහොමද? දැන් අපි ගන්නවා එක්සැම්පල් විදිහට BBC මාධ්‍ය ආයතනය. එතකොට ඒ විදිහට ගොඩාක් මේ ජාත්‍යන්තර වශයෙන් උත් මේ මාධ්‍ය කියන දේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒතකොට ඒ පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන් මේ විෂය හැදෑරීමේ. ඒ වගේම තමයි විචාරශීලීව මාධ්‍ය පරිහරණය කිරීමේ කුසලතා වර්ධනය. දැන් මේ මාධ්‍ය පිළිබඳව ඒ වගේම sannivedana පිළිබඳ අවබෝධයක් නැත්තම්, ඒ කියන්නේ ඉගෙනීමක් නැත්තම් ඔයාලා දන්නේ නැහැ මේ මාධ්‍ය හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මාධ්‍ය හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. දැන් මේ ගැන ඉගෙනගෙන අවබෝධයක් තියෙනවා නම් ඒ පුද්ගලයා දන්නවා මේ මාධ්‍ය කියන දේ හරියට භාවිතා කරන්නේ කොහොමද කියලා. එතකොට ඒ කුසලතාවත් මෙන්න මේ විෂය හැදෑරීමෙන් වර්ධනය වෙනවා. ඒ වගේම තමයි අවශ්‍ය අදාළ තොරතුරු තෝරා ගැනීමේ හැකියාව. දැන් අද වෙනකොට ඔයාලා දැකලා තියෙනවා හැම වෙලෙම අප්ඩේටින් හැම වෙලෙම මොන හරි තොරතුරක් අපිට ගලා එනවා. එක්කෝ සමාජ මාධ්‍යයෙන්, එක්කෝ ජනමාධ්‍යයෙන්, එක්කෝ මේ කටකතා වලින් උනත් මේ ගලාගෙන එන්නේ තොරතුරු. එතකොට ඔයාලා මේ මාධ්‍ය ගැන නැත්නම් sannivedana කියන මේ තොරතුරු පිළිබඳව අවබෝධයක් නැත්නම් මේවා හොඳ දේවල්ද හරි දේවල්ද කොහොමද මේවා හරිද වැරදිද කියලා අඳුරගන්නේ මේ පිළිබඳ අවබෝධයක් නැත්නම් මොකද කරන්නේ? මේ හැම තොරතුරක්ම Taman වෙත ගන්නවා. ඉතින් ඒකෙන් ගොඩක් ගැටලු ඇති වෙනවා. ඒක නිසා මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ළමයෙක් විදිහට ඔයාට පුළුවන් අවශ්‍ය සහ අදාළ තොරතුරු විතරක් තෝරගෙන Tamanට ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න. දැන් මේ සබ්ජෙක්ට් එක මේ පිළිබඳ අවබෝධයක් නැති කෙනා මොකද කරන්නේ? හැම තොරතුරක්ම බදාගෙන අවසානයේදී අවශ්‍ය දේවල් නෙවෙයි එයා තෝරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි ගවේෂණශීලී භාවයේ විචාරශීලී චින්තනය දියුණු වීම. ගවේෂණශීලී සහ විචාරශීලී චින්තනය. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි ගත්තොත් කවුරු හරි කෙනෙක් මොන හරි දෙයක් කියනවා. මෙන්න මෙහෙම වෙලාවලු මෙන්න මෙහෙම කියලා. දැන් ඔයාගේ ගවේෂණශීලීත්වයක් හෝ විචාරශීලී චින්තනයක් නැත්තම් මොකද වෙන්නේ? ඔයා ඒක කෙලින්ම පිළිගන්නවා. හා එහෙමද කියලා පිළිගන්නවා. ඔයාගේ ගවේෂණශීලී භාවය සහ විචාරශීලී චින්තනයේ දියුණු වෙලා තියෙනවා නම් ඔයා මොකද කරන්නේ? මේක කිව්වේ කවුද? ඇයි මේක මෙහෙම කිව්වේ? මොකද්ද මෙතන මේ අවස්ථාව? මේ විදිහට ප්‍රශ්න කරමින් ඒ තොරතුරු පිළිබඳව ඔයා ගොඩක් ගවේෂණය කරනවා. ඒ කියන්නේ විචාරශීලීව බලනවා ඒක දිහා. මේක මෙහෙම දැන් කෙනෙක් ඒ කිව්ව විදිහටම අපිට දෙයක් පිළිගන්න බෑනේ. ඒ වගේම තමයි අපිට තීරණ ගන්නත් බෑ. දැන් ඒක නිසා අපි මොකද කරන්නේ? විචාරශීලීව ඒ වගේම ගවේෂණශීලීව අපි මේ තොරතුරු දිහා බලන්න ඕනේ. ඒකව තොරතුරක් ලැබුණ ගමන්ම අපි බලන්න මේ තොරතුරට සෝස් එකක් නැත්නම් තොරතුරු හටගත්තු තැනක් නැත්නම් තොරතුරු නිෂ්පාදනය කරපු තොරතුරු බෙදා හරිපු ස්ථානයක් අපිට බලා ගන්න පුළුවන්ද කියලා. එහෙම බලා ගන්න පුළුවන් නම් තමයි ඒ තොරතුරු විශ්වාසනීය වෙන්නේ. නැත්නම් ඒක ගොසිප් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක බොරුවක් වෙන්නත් පුළුවන්. ඒක නිසා අපි හොඳට ගවේෂණශීලීව, විචාරශීලීව තොරතුරු දිහා බලන්න ඕනේ. මෙන්න මේ චින්තනය සහ මේ විචාරශීලී භාවය දියුණු වෙන්නේ මේ විෂය අධ්‍යයනය කිරීමෙන්. ඒ වගේම තමයි මාධ්‍ය සාක්ෂරතාව. මාධ්‍ය සාක්ෂරතාව දැන් අපි සාක්ෂරතාව කියලා ගත්තොත් එම සාක්ෂරතාව කියලා කියන්නේ අකුරු ලියන්න කියවන්න තියෙන හැකියාව. ඒතකොට මාධ්‍ය සාක්ෂරතාව කියලා කියන්නේ මාධ්‍ය භාවිතා කරන්න, මාධ්‍ය හරියට භාවිතා කරන්න, මාධ්‍යයෙන් දෙන තොරතුරු මේ දේවල් හරියට අපි අවබෝධ කරගන්න තියෙන හැකියාව. දැන් එතකොට මේ විෂය අධ්‍යයනය කිරීමෙන් ඔයාලට මාධ්‍ය සාක්ෂරතාවක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ මාධ්‍ය කියන්නේ මොකක්ද කියලා ඔයාලා දැනගන්නවා. ඒ වගේම මාධ්‍යයේ තියෙන තොරතුරු වල නිර්වද්‍යතාව ඇත්ත බව කොහොමද අපි හොයාගන්නේ කියලා අපි මේකෙන් කියලා දෙනවා. ඒ වගේම තමයි මාධ්‍යයේ ඉන්න දැන් අපි මාධ්‍යයක් ගත්තාම දැන් අපි හිතුවොත් එimhe රූපවාහිනිය කියලා රූපවාහිනිය වුණත් ඒක ඇතුලේ තියෙන process ගොඩාක් තියෙනවානේ. විවිධ process වලින් තමයි මේ මාධ්‍ය කියන දේ මාධ්‍යයෙන් අපිට දෙන තොරතුරක් නිෂ්පාදනය වෙන්නත් ලොකු process එක ලොකු ක්‍රියාවලියක් තමයි ඒක. ඒතකොට මේ හැම දෙයක් ගැනම ඔයා ඉගෙනගෙන තියෙනවා කියන්නේ ඔයාට තොරතුරක් ලද විගස ඔයාට ඒක
බලන්න පුළුවන් මේක හරි ප්‍රවෘත්තියක්ද නැත්නම් මේක වැරදි දෙයක්ද? අපි මේක ප්‍රචාරය කළ යුතුද? දැන් කවුරු හරි කෙනෙක් මොන හරි දෙයක් කිව්වහම දැන් අපිත් ඒක වෙන කෙනෙක්ට හරි කියනවනේ. එතකොට මේ දේවල් හරිද වැරදිද? කොහොමද අපි ඒව බලාගන්නේ කියලා අපිට මේකෙන් දැනගන්න පුළුවන්. ඊට පස්සේ එක තමයි යහපත් ආචාරශීලී හා ඵලදායී මානව අන්තර් සම්බන්ධතා. දැන් අද සමාජයේ අපිට දක්නට ලැබෙනවා මේ අන්තර් සම්බන්ධතා, මානව අන්තර් සම්බන්ධතා ඒවා ආචාරශීලීත් නැහැ, යහපතුත් නැහැ, ඵලදායීත් නැහැ. එතකොට මේ දේවල් මෙහෙම නොවෙන්නේ මේ පිළිබඳ හරි අවබෝධයක් නැති වෙන එක. දැන් අපි ගත්තොත් මේ සම්බන්ධතාවක් ඇති වෙන්නෙම sannivedanaya නිසා. දැන් හිතන්න යාළුවෝ දෙන්නෙක් ළඟ දෙපැත්ත ඉඳගෙන ඉන්නවා නම් හැබැයි එදින දන්නේ නැති දෙන්නෙක් කියමුකෝ වෙන ගමකින් ආපු කෙනෙකුයි වෙන නගරකින් ආපු කෙනෙකුයි දෙන්නෙක් ළඟ ඉඳගෙන ඉන්නවා නම් ඒගොල්ලෝ දෙන්න ගාව සම්බන්ධතාවයක් ඇති වෙලා නැහැනේ. ඒ වුණාට ඒ සම්බන්ධතාවයක් ඇති වෙන්නේ කොහොමද? මේ විදිහට සම්බන්ධතාවයක් ඇති වෙන්නේ මේ sannivedanaya නිසා. sannivedanaya නිසා තමයි සම්බන්ධතාවයක් ඇති වෙන්නේ. එතකොට මේ sannivedanaya කියන දේ පිළිබඳ එයා ඒ දෙදෙනා තුළම හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හොඳ යහපත් සහ ආචාරශීලී සහ ඵලදායී අන්තර් සම්බන්ධතාවක් ගොඩනගා ගන්න. ඒ වගේම තමයි සමාජ ප්‍රගමනය සඳහා සක්‍රීය දායකත්වය. සමාජ ප්‍රගමනය සඳහා සක්‍රීය දායකත්වය කියලා කියන්නේ සමාජයේ දැන් අපි ගත්තොත් සමාජයේ උනත් ගොඩනගා ගැනීම සමාජයේ එතකොට ඩිවෙලොප්මන්ට් එකට මේ sannivedanaya කියන දේ තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මොන හරි ප්‍රොජෙක්ට් එකක් කරනවා වුණත් sannivedanaya හොඳයි නම් තමයි අපි මේ ප්‍රොජෙක්ට් එක ගැන කියලා දෙන විදිහ, එතකොට මිනිස්සුන්ව ඒකට ඒ දෙසට ඇට්‍රැක්ට් කරගන්න විදිහ, මේ හැම දෙයක්ම මත තමයි මේකේ ඵලදායීත්වය රඳා පවතින. ඒක නිසා මේ sannivedanaya පිළිබඳ ඉගෙන ගන්න එක සමාජයේ හොඳ පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්නත් ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි නිර්මාණාත්මක චින්තනය හා මාධ්‍ය සංදේශ නිර්මාණය. දැන් අපි ගත්තොත් අද වෙනකොට පුංචි ළමයාගේ ඉඳන් ලොකු වැඩිහිටිය දක්වාම මාධ්‍ය සංදේශ නිර්මාණය කරනවා. නේද? අපි දැන් ගත්තොත් සමාජ මාධ්‍ය වගේ ගත්තොත් එහෙම පුංචි ළමයි වුණත් මේ මාධ්‍ය භාවිතා කරලා ඒගොල්ලන්ගේ ක්‍රියේටිවිටි එක, යාළගේ නිර්මාණශීලීත්වය ලෝකයට බලන්න දකින්න පුළුවන් විදිහට මේ සංදේශ නැත්නම් අපි කියන මැසේජ් නැත්නම් අපි පෝස්ට් මේ කියන මේ දේවල් නිර්මාණය කරනවා, වීඩියෝස් මේ දේවල්. එතකොට ඒ දේවල් හරියටම අවබෝධයක් නැතුව කරොත් මොකද වෙන්නේ? අද වෙනකොට ගොඩාක් අපිට නිදසුන් තියෙනවා, උදාහරණ තියෙනවා බලන්න. ඒ පිළිබඳ හරි අවබෝධයක් නැතුව මේ වැඩේ නියැලුනොත් එහෙම මොකද වෙන්නේ කියලා. ඒක නිසා මේ නිර්මාණාත්මක චින්තනය සහ මාධ්‍ය සංදේශ නිර්මාණයටත් ඒ වගේම මේ ඒ නිර්මාණාත්මකකම ඇති කර ගැනීමටත් මේ sannivedana අධ්‍යයන ක්ෂේත්‍රයේ මේ විෂයේ ගොඩක් උපකාර තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් ඊළඟට තියෙන පාඩම් ගත්තොත් ඒ පාඩම් වලත් මේ දේවල් පිළිබඳ කතා කරනවා. එතකොට මේක ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ එක තමයි සංවර්ධනාත්මක හා ප්‍රජාතන්ත්‍රවාදී චින්තනයෙන් පෝෂණය වූ පුරවැසියෙකු වීමට අවශ්‍ය දැනුම ආකල්ප කුසලතා හා පුරුදු. එතකොට දැන් තමන් හරියට sannivedanaya කරනවා නම්, තමන් හරියට මාධ්‍ය භාවිතා කරනවා නම්, මේ තමන් හරියට ඒ මාධ්‍යයෙන් දෙන පණිවිඩ වෙන අයට ප්‍රචාරය කරනවා නම්, කියන්නේ sannivedanaya කරනවා නම් අන්න එතනින් ඔයා මේ රට සංවර්ධනය කරන්න දායක වෙන පුරවැසියෙක් බවට පත් වෙනවා. ඉතින් ඒකටත් මේ හැම දෙයක් ගැනම අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ජනමාධ්‍ය ආයතනයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය පුද්ගලයෙකු තුළ ගොඩනැගෙන්නේ. දැන් මෙහෙම ගත්තොත් අපි ගත්තොත් රූපවාහිනියේ වැඩසටහනක් වෙන්නේ කොහොමද? ඒ පිළිබඳ හරි අවබෝධයක් නැති වුණොත් එහෙම අපිට ඒකෙන් හරිම ප්‍රයෝජන ලබා ගන්න බැරි වෙනවා. මොකද අපි දන්නේ නැහැනේ හරියටම ඇත්තටම මොකද වෙන්නේ කියලා. ඒ විදිහට මේ ජනමාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ කොහොමද කියලා පුද්ගලයෙක් විදිහට මිනිසෙක් විදිහට දැන් අපි රටක ජීවත් වෙන පුරවැසියෙක් විදිහට අපි හැමෝම දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම තමයි දැන් අපි ගත්තොත් මාධ්‍යෙන් මොන හරි දෙයක් සිද්ධ වුණොත් එහෙම දැන් අපිට මොන හරි ප්‍රශ්නයක් සිද්ධ වුණොත් එහෙම අපි ඒකට ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලාත් අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. මේ හැම දෙයක්ම ඉගෙන ගන්න මෙන්න මේ මාධ්‍ය අධ්‍යයන විෂය ගොඩක් බලපානවා. ඉතින් ඒක නිසා මේ විදිහට මේ මෙච්චර වාසි අපිට ලබා ගන්න නම් වැදගත් වෙන්නේ මේ sannivedana අධ්‍යයන ශාස්ත්‍රය පිළිබඳ ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කරන්න ඕනේ. අපි ඊට පස්සේ බලමු තවත් කොටසක් තියෙනවා. දැන් මේ sannivedanaya කියන දේ අපි දැන් කතා කරන්නේ. කියන්නේ දැන්
මේ විෂය පටන් ගත්තේ කොහොමද කියලා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ මේ විෂය අපේ ලංකාවට ආවේ කොහොමද කියලා. අපේ ශ්‍රී ලංකාවට ආවේ කොහොමද කියලා. දැන් අපි කතා කරා මේක ඇත්තටම ලංකාවේ ශ්‍රී ලංකාවේ හඳුන්වා දුන්නු විෂයක් නෙවෙයි. ඇමරිකාව වගේ මේ වෙන රටවල තමයි මේක පාවිච්චි කරේ. දැන් ඒක නිසා දැන් අපි දැන් ඉගෙන ගන්න සිංහලෙන් ඒ වුණාට ගොඩක්ම ඉංග්‍රීසියෙන් මේවා ඉගෙන ගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද මේකේ ආරම්භය ඇති වෙලා තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍ය පැත්තෙන්නේ. එතකොට ගොඩක්ම වචන, එතකොට definitions මේ එක එක කට්ටිය කියපු දේවල් අපි හැමෝදෙයක්ම ඉගෙන ගන්න ඕනේ. හරියට මේ ඒ කිව්ව විදිහටම ඉගෙන ගන්නවා නම් අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ඉගෙන ගන්න ඕනේ. මොකද ඉංග්‍රීසි කෙනෙක් කියපු දේ අපි ට්‍රාන්ස්ලේට් කරනකොට සිංහලට යම් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. ඒක නිසා අපි දැන් ගත්තොත් මේ මීඩියා සබ්ජෙක්ට් එක දැන් පටන් අරගෙන මේක ව්‍යාප්ත වුණේ කොහොමද කියලා ගත්තාම අපේ ලංකාවට මේ සබ්ජෙක්ට් එක ආවේ කොහොමද කියලා කතා කරන්න ඕනේ. එතකොට අපි ගත්තොත් sannivedana විෂය ශ්‍රී ලංකාවට පළවෙනි වතාවට හඳුන්වලා දුන්නේ දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයට. අපි කියනවා දෙහිවල ජූනියර් කැම්පස් එකට. එතකොට මේකෙදී හොඳට මතක තියාගන්න ඕනේ ඒකේ ටයිටල් එක. මේකේ තේමාව පාඨමාලාවේ තේමාව නම මොකද්ද කියලා. මොකද්ද නම? පුවත්පත් කලාවේදය. අපි කියනවා ජර්නලිසම්. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ. මොකද එයාලා අහනවා ප්‍රශ්න අහනකොට එයාලා අහනවා මෙන්න මේ සබ්ජෙක්ට් එක ගැන. ඒ කියන්නේ මීඩියා කමියුනිකේෂන් and මීඩියා ස්ටඩීස් කියන සබ්ජෙක්ට් එක. ජනමාධ්‍ය හා sannivedana හා ජනමාධ්‍ය කියලා. එතකොට එහෙම ඒ ටයිටල් එකෙන් තියෙන්නේ මේක නෙවෙයි. ඒ තියෙන්නේ කැලණිය. දැන් අපි ගත්තොත් පුවත්පත් කලාවේද නැත්නම් ජර්නලිසම් කියලා අහුවොත් එම් ප්‍රශ්නයකට ඔයාලා කියන්න ඕනේ දෙහිවල කනිෂ්ඨ විද්‍යාලය කියලා. විද්‍යාලය නෙවෙයි විශ්වවිද්‍යාලය කියලා. හරිද? එතකොට ඔයාලා මතක තියාගන්න පළවෙනි එක තමයි දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලය. ඒකේ නම තමයි පාඨමාලාවේ පුවත්පත් කලාවේදය නැත්නම් අපි කියනවා ජර්නලිසම් කියලා. ඊට පස්සේ අපි කතා කරනවා පුවත්පත් කලාවේදය නම් වූ මෙම පාඨමාලාව සඳහා විෂය නිර්දේශය සකස් කරනු ලැබුවේ ආචාර්ය එඩ්වින් ආරියදාස විසිනි. එම පාඨමාලාව වසර දෙකකින් පසු අවලංගු වී ඇත. මෙන්න මේකයි වෙලා තියෙන්නේ. මේ සඳහා එවක අධ්‍යාපන ඇමති ධූරයේ දරූ IMRA ඊරියගොල්ඩ මහතා මූලිකත්වයෙන් කටයුතු කළේය. 1971 කැරැල්ලෙන් පසු විශ්වවිද්‍යාල සඳහා වෘත්තීය අභිමුඛ පාඨමාලා හඳුන්වා දීමේදී sannivedana විෂය විශ්වවිද්‍යාල පද්ධතියට හඳුන්වා දී ඇත. එන්නේ එතනින් පස්සේ තමයි මේ විෂය විශ්වවිද්‍යාලවලට හඳුන්වා දීලා තියෙන්නේ. ඒ අනුව 1972 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ ජන sannivedana අධ්‍යයන අංශය යනුවෙන් නව අධ්‍යයන අංශයක් ප්‍රථම වරට ආරම්භ කළේ. ඒතකොට ප්‍රථම වරට මෙහිම අධ්‍යයන ජන sannivedana අධ්‍යයන අංශය කියලා අධ්‍යයන අංශයක් ප්‍රථම වරට ආරම්භ කරේ කොහෙද? කැලණිය විශ්වවිද්‍යාලයේ. ඒතකොට මෙහිම ජන sannivedana කියලා අහලා තියෙනවා නම් ඔයාලා කියන්න ඕනේ කැලණිය විශ්වවිද්‍යාලය කියලා. එහෙම නැත්නම් පුවත්පත් කලාවේදය නැත්නම් ජර්නලිසම් කියලා අහලා තියෙනවා නම් ඔයාලා කියන්න ඕනේ දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලය කියලා. හරිද? ඒතකොට මේ දෙක පටල ගන්න එපා. මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කරන ලද මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍ර, මහාචාර්ය MB ආර්යපාල, මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය එඩ්වින් ආර්යදාස සහ DC රණතුංග ඇතුළත් විද්වත් කමිටුව විසින් ප්‍රමුඛත්වය ගන්නා ලද්දොත් මෙන්න මේ කට්ටිය විසින් මෙන්න මේ කට්ටිය එකතු වෙලා තමයි මෙන්න මේ අංශයේ හදාරීම් කටයුතු කරලා ඒ පිළිබඳ හොයලා බලලා තියෙනවා. එතකොට මහාචාර්ය විමල් දිසානායක සහ මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍ර විෂය ඉගැන්වූ ප්‍රථම කතිකාචාර්යවරු වූහ. එතකොට කවුද කතිකාචාර්යවරු දෙන්න? මහාචාර්ය විමල් දිසානායක සහ මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍ර. බාහිර කතිකාචාර්යවරු ලෙස ආචාර්ය එඩ්වින් ආර්යදාස, ආචාර්ය පී සෝම මෙන්දිස්, ඒ වගේම DB නිහාල් සිංහ, K ජයතිලක, මහගමසේකර, WD අමරදේව, DC රණතුංග සහ පියසිරි ගුණරත්න යන විද්වත්වෝ කටයුතු කළේ. ඒතොර මේ කොටස් ටික කියවලා අවබෝධයක් තියෙන්න ඕනේ. මේට සමගාමීව 1972 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේද පුවත්පත් කලාව යනුවෙන් ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කර ඇත. වසරකින් පමණ පසු එම පාඨමාලාව නවතා දමා ඇත. ඒතොර මත තියාගන්න ඕනේ ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කරලා තියෙනවා. මොකද නම? පුවත්පත් කලාව කියලා. කොහෙද? ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. ඊට පස්සේ එමෙන්ම
60 දශකයේ ලංකාවේ පැවති ලංකා ගුවන් විදුලි සේවය මගින් හා ලේක් හවුස් ආයතනය මගින් වෘත්තීය මාධ්‍යවේදීන් සඳහා පුහුණු පාඨමාලා පවත්වා ඇත. එතකොට මේ පුහුණු පාඨමාලා හඳුන්වා දුන්නේ කවුද? ලංකාවේ ගුවන් විදුලි සේවය සහ ලේක් හවුස් ආයතනය. එකක් මතක තියාගන්න ඕනේ. වර්තමානයේ වන විට sannivedana විෂය පිළිබඳ පාඨමාලා කැලණි විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය, රජරට විශ්වවිද්‍යාලය, විවෘත විශ්වවිද්‍යාලය, ඒ වගේම නැගෙනහිර විශ්වවිද්‍යාලය, ත්‍රිකුණාමල මණ්ඩපය සහ යාපන විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල ගොඩක් මෙන්න මේ විශ්වවිද්‍යාල හැම එකකම වගේ මේගොල්ලෝ courses නැත්නම් degrees ගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා පිළිගත් විශ්වවිද්‍යාල රැසක ව්‍යාප්තව තිබෙන මෙම විෂය සහතික පත්‍රය කියන්නේ certificate course, ඒ වගේම diploma, ඒ වගේම සාමාන්‍ය උපාධි, විශේෂ උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා දක්වා අධ්‍යයනය කළ හැකි පාඨමාලා ලෙස ඉතා සංවර්ධිත මට්ටමකට පැමිණ තිබේ. ජාතික අධ්‍යාපන ආයතනය විසින් 2006 වසරේදී උත්තරමත මේ වර්ෂ ටික 2006 දී තමයි ප්‍රථම වරට 10 වසරට මේක හඳුන්වා දෙන්නේ. ඒ වගේම 2007 දී තමයි 11 වසරට හඳුන්වා දෙන්නේ. අතිරේකව තමයි මේක හඳුන්වා දෙන්නේ. කියන්නේ බකට් සබ්ජෙක්ට් එකක් විදියට. ඊට පස්සේ sannivedana හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය හඳුන්වා දී ඇත්තේ දැන් අපි ගත්ත 2008 දී තමයි උසස් පෙළ කලා විෂය ධාරාවට මේ sannivedana හා මාධ්‍ය අධ්‍යයන කියන විෂය හඳුන්වා දීලා තියෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. 2006 2007 සහ 2008 කියන්නේ 10 11 12 දැන් අපිට 12 වසරට නේ අපි උසස් පෙළ කියලා කියන්නේ. ඒතකොට හොඳ බල තියාගන්න විදිහට 6 7 8 කියලා 10 11 12. ඒ වගේම වර්තමානයේ sannivedana අධ්‍යයනය හා ඒ සම්බන්ධ ශාස්ත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි සිංහල, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍යයන්ගෙන් ප්‍රායෝගික හා න්‍යායාත්මක අන්තර්ගතයන් සහිත පාඨමාලා රැසක් පෞද්ගලික ආයතන මට්ටමෙන්ද ක්‍රියාත්මක වෙමින් පවතී. මේ අනුව sannivedana අධ්‍යයන ශාස්ත්‍රයේහි වෘත්තීය අවස්ථා පුළුල් වීමක්ද දැක්ගත හැකිය. sannivedana සෑම වෘත්තයකම සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය විෂයක් වී ඇති බැවින් ඒ පිළිබඳ හැදෑරීම හා ප්‍රගුණ කිරීම වර්තමානයේදී ඉතා වැදගත් හා ප්‍රයෝජනවත් වේ. දැන් අපි ගත්තොත් හැම වැඩකටම අපිට sannivedana වෙනවා. අපිට මොන හරි දෙයක් ඕනි කියලා කියනත් අපි මේ sannivedana භාවිතා කරන විවිධ අවස්ථාවල. එතකොට හැම වෙලේම sannivedana අපි කරනවා. ඒක නිසා අපි sannivedana පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. ඊට පස්සේ ප්‍රාථමික පාසලේ සිට විශ්වවිද්‍යාල මට්ටමේ දක්වාත් වැඩිහිටි අධ්‍යාපනයේදී sannivedana හා මාධ්‍ය අධ්‍යයන පිළිබඳ වැඩසටහන් ආරම්භ කරන්න ඕනි කියලා කිව්වේ අපි ඉස්සර කතා කරා වගේ යුනෙස්කෝ සංවිධානයේ ග්‍රූන්වල් ප්‍රකාශනයේ. ඒකත් මතක තියාගන්න ඕනේ. ඒතකොට මේ තියෙන්නේ ඒ නිර්දේශ කරපු කොටස. දැන් මෙතන කියන ප්‍රාථමික ශ්‍රේණිය සිට කියන්නේ යාල කියන්නේ ප්‍රී ස්කූල් ලෙවල් එකේ ඉඳලා යුනිවර්සිටි ලෙවල් එකට යනකම් මේ sannivedana මේ විෂය උගන්වන්න ඕනේ කියලා. ඒ වගේම අපි ගත්තොත් මේ විෂය කොටස් දෙකකට බෙදලා තියෙනවා. දැන් අපේ සිලබස් එකේ sannivedana දෙවෙනි කොටස තමයි මාධ්‍ය අධ්‍යයනය. ඒතකොට දැන් අපි ගත්තොත් 2 3 පාඩම් වල sannivedana ගැන කතා කරනවා. 3 4 පාඩම් වල මාධ්‍ය ගැන කතා කරනවා. ඊට පස්සේ තමයි ඒ ෆීල්ඩ් එක ගැන කතා කරන්නේ. ඒකෝර ඔයාලා මෙන්න මේ කොටස් දෙක මත තියාගන්න sannivedana සහ මාධ්‍ය මේ කොටස් දෙක ගන්න තමයි මේගොල්ලෝ සිලබස් එක හදලා තියෙන්නේ. ඒ වගේම වැදගත්ම අවසානයේ තියෙන වැදගත්ම කාරණාව තමයි මේ විෂය හැදෑරීමේ අවශ්‍යතාවය. දැන් අපි ගත්තොත් sannivedana කුසලතා වර්ධනයේට මෙන්න මේ විෂය ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම මාධ්‍ය සාක්ෂරතාවට, විචාරශීලී මාධ්‍ය පරිහරණයට, අවස්ථෝචිත භාෂා භාවිතයට. ඒ කියන්නේ අපි ගත්තොත් පුංචි ළමයි නම් ඉන්නේ. අපි ඒ අනුව භාෂා භාවිත කරන්න නැත්නම් අපි ගත්තොත් සිංහල කතා කරන්න දන්න කට්ටිය ඉස්සරහ අපි ඉංග්‍රීසියෙන් කතා කරොත් එම ඒගොල්ලන්ට ඒක අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒතකොට අපි දැනගන්න ඕනේ භාෂා භාවිතය කරන අවස්ථාවට අනුව භාෂාව මොන භාෂාවද භාවිත කරන්න ඕනි කියලා. ඒ වගේම තමයි මාධ්‍ය හා සංස්කෘතිය පිළිබඳ අවබෝධය. දැන් අපි ගත්තොත් මාධ්‍යයෙන් සංස්කෘතිය පිළිබඳ සංස්කෘතිය විනාශ කරන විදිහට මාධ්‍ය භාවිත කරන්න හොඳ නැහැ. ඒතකොට සංස්කෘතියත් එක්කගෙන මාධ්‍ය පරිහරණය කිරීමට සහ ඒ වගේ කන්ටෙන්ට් හදන්න අපි දැනගන්න ඕනේ. ඒ වගේම තමයි මාධ්‍යයේ පුද්ගලය හා සමාජ බලපෑම්. මේ පිළිබඳවත් හොඳ අවබෝධයක් තියෙනවා නම් අපිට ඒවා බලක්ව ගන්න පුළුවන්. ඒ වගේම තමයි තොරතුරු පරිහරණය කිරීමේ අවබෝධය. තොරතුරු පරිහරණය කරන්නේ කොහොමද? දැන් අපි මාධ්‍යයෙන් දෙන තොරතුරු අපි කොහොමද හරියට පරිහරණය කරන්නේ?
ඒකේ අවබෝධයත් මේ විෂය හදාරපුවාම ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මාධ්‍ය ආචාර ධර්ම හා නියාමන පිළිබඳ අවබෝධය. දැන් මාධ්‍ය ගත්තාම මේකෙත් නීති රීති තියෙනවා. ඒකට මේ නීති රීති දැනගන්න නැතුව මොන හරි වැරද්දක් කරොත් එහෙම ඒකට දඩුවම් ලබන්නත් සිද්ධ වෙනවා. ඒක නිසා ඒ පිළිබඳවත් අවබෝධයක් තියෙන්න ඕනේ. යහපත් පුරවැසියෙකු ලෙස සංවර්ධනයට දායක වීමටත් මේ විෂය වැදගත් වෙනවා. ඒ වගේම තමයි නිර්මාණශීලී sannivedana කුසලතා ආදී කරුණු ඔස්සේ විග්‍රහ කිරීමට පුළුවන්. කියන්නේ නිර්මාණශීලීව sannivedanaya කරන්න මේ විෂය හදාarලා තියෙන එක ගොඩක් වැදගත් වෙනවා. දැන් අපි ගත්තොත් කන්ටෙන්ට් එකක් හදන්න මිනිසුන් ගොඩක් ඇට්‍රැක්ට් කරගන්න ගොඩක් ඒ පැත්තට ගන්න අපිට මේ වගේ විෂයක් හදාarලා තියෙන එක හොඳයි. දැන් අපි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදුවා වුණත් ඇඩ්වර්ටයිස්මන්ට් එකට උනත් මිනිසුන් පොළඹවා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ හොඳ ඒ පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා. ඉතින් මේ දේවල් තමයි ඔයාලට මේ පාඩමෙන් දැනගන්න තියෙන්නේ. වැදගත් කරුණු ටික හොඳට පාඩම් කරගන්න. ඒ වගේම ඒවට අදාළ උදාහරණත් පාඩම් කරගන්න.